හතරවෙනි පාඩම භෞතික විද්‍යාවට අයත් පාඩමක් චලිතය පිළිබඳ නිව්ටන් නියම. මෙතනදී ඔයාලට ඊටාම පොඩි සමීකරණ ප්‍රමාණයක් තමයි මතක තියාගන්න වෙන්නේ. සමීකරණ 3ක් තමයි මෙතන ප්‍රධාන වශයෙන් තියෙන්නේ. එතනදී අපි නිව්ටන්ගේ දෙවෙනි නියමය ගැන කතා කරද්දී බලය සඳහා සමීකරණයක් යොදා ගන්නවා. බලය සමානයි ස්කන්ධය ගුණ කිරීම ත්වරණය කියලා. ඉතින් මේකට ඕගොල්ලොන්ට පාවිච්චි කරන්න පුළුවන් හොඳම ට්‍රික් එක තමයි F සමානයි ma කියන සූත්‍රය මතක තියාගන්න. සංකේත වලින් මතක තියාගන්න කිව්වනේ මම. එතකොට ලේසි කියලා. ඒ කියන්නේ F සමානයි ma කියන සංකේත වලින් බලය සඳහා සමීකරණය මතක තියාගන්න. ඒ වගේම මේ පාඩමේදී අපි බර කියන දේ හොයන්නේ කොහොමද කියලාත් ඉගෙන ගන්නවා. එහෙනම් බරක් හොයන්න අපිට mg කියන සූත්‍රය යොදා ගන්න පුළුවන්. ඒ කියන්නේ ස්කන්ධය ගුණ කිරීම ගුරුත්වද ත්වරණය. ගුරුත්වජ ත්වරණයට 10 කියන එක තමයි එන්නේ. 10යි ms ඍණ 2 කියන එක. එහෙනම් ස්කන්ධය ගුණ කිරීම ගුරුත්වජ ත්වරණය කියලා කියන්නේ mg.